කොටසට මගේ නමත් ගියා. හඳ නැති වුණා, තරුතල තනි වුණා, ලේඛනගත කරා, ඒ කොලේ නැති වුණා, ඒ කොලේ නැති වුණා. සත්ගුණවත් සෙල්ලම්මා ස්වර්ගස්ත හෙද්ද තමයි සෙල්ලම්මා සෙත්තු පෝචි තමයි මරණ සාතිකේ පිටපතක් ගන්න තමයි ආවා. ඔය කොලේ පුරවලා දෙනවා. ඉදින්න අප්පා. මේක මොකද අප්පා? උන්නේ මන් දැන් කී පාරක් කිව්වද? ඔය කොලේ පුරවලා දෙනවා. තෙරියල අප්පා. තේරවිලි නෙමෙයි. ඕකේ ආලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියනවා. ප්‍රශ්නේ ඉදතා මාත්‍යා. ප්‍රශ්නේ මේක තමයි මාත්‍යා. තමුන්ට කසාද වදින්න තේරෙනවා. ආම මාත්‍යා. දරුවා දන්නත් තේරෙනවා. ආම මාත්‍යා. අනේ මට අකවුසින තුනක පුරවලා දෙනවා. සොල්ලි වේලෙල්ල සි. තොල්ල. ඔහෙ කඩා පාත්තුන මේක මොකද්ද මාත්‍යා? ඕන වකුලක්ද ඔය? මේක දෙමළනේ. ආම මාත්‍යා ආම. තමුන් හිතුවද මම දෙමළ කියලා? இல்ல මාත්‍යා නාතා තමිழ் මං දෙමළ. ඇත්ත මාත්‍යාට මේ කඩදාසි වගේ තමයි මට මේ කඩදාසියේ. මාත්‍යා සිංහල උනේ මං දෙමළ උනේ අපිට ඕනේ නිසා නෙවෙයි මාත්‍යා. මොකක්ද උන්නේ හැගේ නම කිව්වේ? ராமையா மாத்தியா ராமையா ඒ මනේ පෙට්ටා සෙල්ලම්මා සෙල්ලම්මට අප්පා පෙට්ට வேலாயுத ඔය අnder බහූත මට තේරෙන්නේ නෑ. இல்ல மாத்தியா பிரச்சனை இருந்தா கேளுங்க அந்த காலத்துல லைன் நெருப்பு பிடிச்சி எரிச்சு தெரியுமா அந்த நேரத்துல தான் என் மனைவி 3ஆம் நம்பர் லைன்ல நெருப்பு பிடிச்சி செத்து போனா மாத்தியா. මේක නම් සෑහෙන්න මොන්න ඕනේ ප්‍රශ්නයක්. ප්‍රශ්නක් නේ මාත්‍යා බීලාරි කමක් නේ. එමෙතේ තමයි කරන්න ඕන මාත්‍යා. මේ රටෙන් අල්ලස දූෂණය භීෂණය තුරන් කරනවා සංනිධියාව ඇති කරනවා සැමට සමානාත්මතාවය ඇති කරනවා එක රටක් එක නීතියක් අපි කෑමට වහනවා. ආයේ හවස அது வரைக்கும் நான் இதை சாப்பிட்டு இருக்காதா என்ன பிரச்சனை எனக்கு என்ன செய்யறது ராமா? සාක්ෂිරකා ඒගොල්ලෝ කෑම කනකම් අපි පුලත් පිටක්ක. டேய் டேய் இங்க உட்காராம அங்க உட்கார் போய். ඉංග උකාර අංග උකාර. ඔය සරම පල්ලෙහාට දාපන් බං. හොඳ වෙලාවට බණ්ඩයියාව තමයි. பிரச்சனை பண்டையா பிரச்சனை. මං හරි කරදෙට වෙන්නේ බණ්ඩයියා. එන්න තාත්ත. බණ්ඩයි හොඳට දෙමළ කතා කරනවා. කොහමද වෙන ගත්තේ? ඉස්කෝලෙන් බං ඉස්කෝලේ. පාඩසාලේ පාඩසාල. බණ්ඩය තමයි එක්කෙන්න ඕනේ. ඈ නේ. ඔෆිස් එකේ. ආ. අපි එච්චර ඉගෙනගෙන නෑ බං. එහෙනම් ඉස්කෝලේ ගියා කිව්වේ? ආසරේ බං ආසරේ. මං තුන්වෙනි කැලෑසිදි විතරයි ගියේ. ඔබ දන්නවද? මං හිටියේ හග්ගල. ගියේ හග්ගල ඉස්කෝලේ.
මිශ්‍ර පාසල. මගේ පළවෙනි පන්තියේ ඉඳලම හිටිය හොඳම යාළුවා තමයි කනගරත්න. කනගරත් මිනිහට හොඳට සිංහල පුළුවන්. ඉතින් මට දෙමළ පුළුවන්. මිනිහා ඉගෙනගෙන ලොකු රස්සාවකට ගියා. මං දේවත් වැඩ. වෙත්තිල கொஞ்சம் கொடுங்க மச்சான். බණ්ඩේ ඒ වන්දිங்க සෙගබායි කියලා ලස්සන කෙල්ලෙක් හිටියා. එතන මුඩින්චි බණ්ඩේයා මං ඒකේ තරම් වත්තෙන් පැනලා. නෑ මේ ආවේ පටසිරි. බණ්ඩේයා කොමේක. ඒ තියන්නේ මගේ ලොකු එකාගේ උප්පැන්න සහතිකේ පිටපතක් ගන්නවා. නල්ල මං ආවේ සෙල්ලම්මාගේ මරණ සාතිය පිටපතක් ගන්න. එනේ සිංහල දර බණ්ඩේයා. ඉතින් ඕක දෙමළෙන් පුරෝප. ඒගොල්ලන්ට දැමල දාන්න. ඔයාට පුළුවන් නම් මේක පුරවලා දෙන්න මචං. කෝ බලන්න. කිරියප්පට බල්ලෝ බැලුව කිව්වා. මාත්මේ පැය ගානක් තිස්සේ බලන් ඉන්නේ. මේක පුරව ගන්න අකුරු දන්නේ එකෙක් කියන කම්බා. මුන් ඔක්කොම කාර්යය බං. තව එකෙක් උදව් කරන්න තරම් මුන්ගේ හිතුන් වෙන්නේ නෑ බං. කොළ දෙක මාරු වුණාද කොහෙද බං? நீ ஒரு எருமை. ஸ்கூல் போன சொன்ன எழுத்து தெரியாம இருக்கு. යකෝ මට දෙමළ තේරෙනවා. මම නෙමෙයි මීහරක උඹ. උඹ සිංහල කතා කරන්න ඉගෙන ගත්තා නම් ඒක ලියන්නත් ඉගෙන ගන්න. දැන් උඹ සිංහල ලියන්න ඉගෙන ගත්තද? කාට හරි තමන්ගේ භාෂාවේ වැඩ කරන්න නිදහස තියෙනවා නම් ඒක වැරදිද මචං? වැරදිලා. අපිට කොහේ හරි වැරදිලා රාමා. ඒත් වැරදුනේ කොහෙද කියලා මට තේරෙන්නේ නැහැ. ඇත්ත මංගෝනෙක් මැටිමෝලෙක් මීහරකෙක් ඒ තුඹේකට hina වෙන්න එපා බා. ඔබ මට උදව් කර. මං කැමතියි උඹට උදව් කර. நம்மத்தா எருமை. මිනිස්සු කවුරු හරි ඉන්නවද? ஆமா இங்க வாங்க. වෙන කවුරු හරි ඉන්නවද? ඉන්නවා උන්නේ. අර ගොන්දෙන්න මට අනීද මොන ගොන්දයි? තමසට පේන්නේ නැද්ද මෙතන හරක් නඩුවක් නෙවෙයි කියලා? මේක රෙජිස්ට්‍රාර් කාර්යාලයේද? ஆமாண்ணா. சரி வாங்க உட்காருங்க. மெதுவா வாங்க அண்ணா. මට හසාද සාතිකේ පිටපතක් ගන්න ඕන. පුළුවන්ද? දැන් බෑ. ඒගොල්ලෝ කෑම කනවා. කාලා ඉවර වුණාට පස්සේ පුළුවන්ද?
ඊට පස්සේ කඩදාසියක් දෙනවා පුරවන්න. මෙන්න මේ වගේ කොලයක්. කළ පුරවන්න. අනේ මට ඇස් පේන්නේ නැනේ. කොලයක් කරම් පුරවලා දෙන්නකෝ. ඒ බංගේ පිහාටු ඉල්ල. හන්දයාගේ ඈට ඇඟිල්ලෙන් අනින්න එපා. මේ උන්නේ මට ලියන්න කියන්න බෑ. අර අනිත් කෙනාට රාමය තමයි ඉන්නවා. මට සිංහල ලියන්න බෑ. தமிழ்ல எழுதியும் வேலை இல்ல. Ayo kawan, Mahat Peroni, welcome, welcome. මෙතන කවුරුත් නෑ. මට පේනවා මෙතන තුන් දෙනෙක් ඉන්නවා. හිටියට වැඩක් නෑ. අපිට බෑ තමුන්ට උදව් කරන්න. මම ආවේ ඔයාලට උදව් කරන්න. සතුටු කරන්න. බලාපොරොත්තු ඉටපර දෙන්න. රාමයලට තාම ලැජ්ජ නැහැ. විසිල් ගහලා හුරේ දාලා අපිට මොනවද ලැබුණේ? පස්සේ එන්න, සඳුදා එන්න, මේක පුරවන්න, අරක පුරවන්න. උදේ ඉඳලා අපි මෙතන රස්තියාදු වෙන්නේ. රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි. විනාඩි 5න් වැඩේ කොට විනාඩි 5කින් මට සිංහල උගන්වන්න පුළුවන්ද? මණ්ඩයියට සිංහල ලියන්න කියලා දෙන්න පුළුවන්ද? මේ ආගින්සිගේ මිනිහයාට S2 දෙන්න පුළුවන්ද? ඒවා මේ කාර්යාලයේදී ඊට පස්සේ ප්‍රශ්න නෙවෙයි. අම්මා පතමුසේ. මිනිස්සෙක් නම් වෙන්න බෑ. මම මිනිසෙක් නෙවෙයි. நினைச்சேன் கடவுளே முருகா தெய்வம் තමයි ආවා. මම දෙවි කෙනෙක් නෙවෙයි. එහෙනම් මොකෙද්ද? ඉන්ද්‍රජාලිකයෙක්? එහෙමත් නැත්නම් මේ පිටසක්වල ජීවියෙක්? එහෙමත් නැත්නම් මැජික් කාරයෙක්? නෑ. ගේ නැතුව කියන්න අක්දේයනේ. මම රුදුකාංගයක්. முருகாங்க என்ன சொல்றீங்க? நான் தான் மென்பொருள். එතකොට මේ කොහේ ඉඳලා දෙන්නේ? මම එන්නේ තාක්ෂණික ලෝකයේ ඉඳලා. මේ කාර්යාලයේ පරිගණක ජාලය වෙතට ඊට පස්සේ මම සියලුම දත්ත හා භාෂාවන් කපඩා කර ගන්නවා. තමුන් හදන්නේ ඔක්කොම ගබඩා කරගෙන පස්සේ මිල වැඩි කරන්න. ආපිය දෝත්‍රයකට දාන්න. නෑ. මම එක්රස් කරගන්නේ මේ කාර්යාලයට අවශ්‍ය දත්ත සහ තොරතුරු. මාරයි. විනාඩි 5 වැඩේ අමාරයි. තමුන් ආව කාරණාවයි නමයි. එතකොට මේ මගේ නම තියෙන තව එකෙක් හිටියොත් මල කෙලියයි නේ. ඔයාගේ ඇඳුම්පත් අංකය දෙන්න. எனக்கு தான் சிங்கள இலக்கமே தெரியாதே. ஐடென்டிய அதிகாரி கையில கொடுங்க. එතකොට මේ හැඳුනුම්පත් නැත්තම් මොකද කරන්නේ? දැන් මේ පොඩි උන්ට හැඳුනුම්පත් නෑනේ. ඔපෙන්න සාතිකේ අංකය නැත්තම් නම. කෑම කාලා ඉවරයි. ඔය පෝරම පුරවපු කට්ටිය අරගෙන එන්න. ඔය කොල
මොන කොලද දොරේ? මෙන්නව අපිට ඕනේ කෙනෙක්. හඳුනා ගැනීමට ලැබීම සතුටක්. මම EVMD මෘදුකාංගය අඳුර ගන්න ලැබීම සතුටක්. එන්න මම දැනගෙන හිටියා. ඒත් එච්චර ඉක්මනට එයි කියලා මම හිතුවේ නෑ. අපි ඔයාව වෙනුවෙන් පරිගණකයක් ලෑස්ති කරලා තියෙනවා. අපි යමු කාර්යාලය ඇතුළට. අපි දැන් ඩිජිටල්. අන්න රාමయ్య දැන් ගහනවා විසිල් එක. තොන්නේ නූතියේනේ මාවතොන්නේ මේ